ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔන්න ඉතින් අදත් ගෙනා මගේ යාළුවෝ වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී වෙන වීඩියෝ එකක්. ක්‍රිකට් වලට ආදරය කරන ඔයාට මෙම් වීඩියෝ එක ඉතාමත් සුවිශේෂී වීඩියෝ එකක් වෙනවා නිසකයි. IPL නැත්තම් ඉන්දිය ප්‍රීමියර් ලීග් කියපු ගමන්ම දන්නවා ඔයාලා මේ මොකක්ද කියලා. IPL යනු දැනට ලෝකයේ පවතින දෙවන්තම ලීග් තරඟාවලිය කියලා මම සිතනවා. ලෝකයේ දක්ෂම ක්‍රීඩකයින් ක්‍රීඩා කරන IPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට ලෝකයේ සිටින බොහෝ ක්‍රීඩකයින් ඉතාමත් උනන්දුවක් දක්වනවා. ලකුණු කිව්වොත් IPL තමයි ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ IPL වලදී එක් ක්‍රීඩකයෙකු එක් ඉනිමක් තුලදී රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාවන් පිළිබඳවයි. මේ පිළිබඳව සියලු තොරතුරු දැනගැනීම සඳහා මෙම වීඩියෝ අවසානයේ වනතේ රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම. එහෙනම් යාළුවනේ අපි තවත් කතා නැතුව යමු වීඩියෝ එකට. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය තුර එක් තරඟයකදී දසවෙනියට වැඩිම ලකුණු රැස් කරගෙන තිබෙන්නේ ඉන්දිය ක්‍රීඩක රිෂබ් පන්ත්ය. මොහු 2018 මේ 10 වන දින සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරඟයකදී නොදැවී ලකුණු 128ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඊට 4 පහරවල් 15කුත් දෙවන්ත 6 පහරවල් 7කුත් ඇතුළත් වුණා. මෙහි 9 වන ස්ථානයේ රැඳී සිටින්නේ අපි කවුරුත් අඳුරන බටහිර ඉන්දියාවේ කොදේව ක්‍රීඩක ක්‍රිස් ගේල්ය. එකල රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියෝජනය කළ ක්‍රිස් ගේල් 2012 මේ 17 වන දින දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 128ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඊට 4 පාරවල් 7කුත් දෙවන්ත 6 පාරවල් 13කුත් ඇතුළත් වුණා. මේ 8 වන ස්ථානයේ රැඳී සිටින්නේ වර්තමානයේ ඉන්දියාවේ බිහිවී තිබෙන දක්ෂ ක්‍රීඩකයෙකු වන ශුබ්මන් ගිල්ය. ගුජරාට් ටයිටල්ස් කණ්ඩායම නියෝජනය කර ශුබ්මන් ගිල් 2023 මැයි 26 වන දින මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 129ක් රැස් කරගත්තා. ඊට 4 පාරවල් 7ක් සහ 6 පාරවල් 10ක්ද ඇතුළත් වුණා. IPL තරඟාවලියේ එක් ඉනිමක් තුල 7 වෙනියට වැඩිම ලකුණු රැස් කරගෙන තිබෙන ක්‍රීඩකයා වන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක AB ඩි විලියර්ස්. මොහු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියෝජනය කරමින් 2016 මේ 14 වන දින ගුජරාට් ටයිටල්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 129ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඊට 4 පාරවල් 10කුත් දෙවන්ත 6 පාරවල් 12කුත් ඇතුළත් වුණා. මෙහි 6 වන ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කඩොල් රකින ක්‍රීඩක KL රාහුල්ය. ඔහු කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම නියෝජනය කරමින් 2020 සැප්තැම්බර් 24 වෙනිදා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 132ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඊට 4 පාරවල් 14කුත් දෙවන්ත 6 පාරවල් 7කුත් ඇතුළත් වුණා. මෙහි 5 වන ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙකු වන AB ඩි විලියර්ස්. ඔහු එකල රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියෝජනය කරමින් 2015 මේ 10 වන දින මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 133ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඔහුගේ එම ඉනිමට 4 පාරවල් 19කුත් 6 පාරවල් 4කුත් ඇතුළත් වුණා. මෙහි 4 වන ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකි ක්වින්ටන් ඩි කොක්ය. ඉතාමත් දක්ෂ ආරම්භක විතිකරුවෙකු වන ක්වින්ටන් ඩි කොක් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2022 මේ 18 වනදා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 140ක් රැස් කරගත්තා. ඊට 4 පාරවල් 10කුත් දෙවන්ත 6 පාරවල් 10කුත් ඇතුළත් වුණා. මෙහි 3 වන ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාවෙන් බිහි වූ ලාභාලතම ක්‍රිකට් තරුවක් වන අභිෂේක් ශර්මාය. ඔහු සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් 2025 අප්‍රේල් මාස 12 වෙනිදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 141ක් රැස් කරගත්තා. ඊට 4 පාරවල් 14ක් සහ දෙවන්ත 6 පාරවල් 10කුත් ඇතුළත් වුණා. මෙහි දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ බ්‍රෙන්ඩන් මැකලම්ය. ඔහු එවකට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2008 අප්‍රේල් මාස 18 වෙනිදා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158ක දෙවන්ත ලකුණු ඉනිමක් නිර්මාණය කළා. ඔහුගේ එම ඉනිමට 4 පාරවල් 10ක් සහ දෙවන්ත 6 පාරවල් 13ක්ද ඇතුළත් වුණා. ඔබ සිතන ආකාරයට ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් ඉනිමක් තුල රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ කවුරුන් විය හැකිද? මීට හිමිකම් කියන්නේ වෙන කවුරුත් නොව බටහිර ඉන්දියාවේ කොදේව දේශයෙන් බිහි වූ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙකු වන ක්‍රිස් ගේල්ය. ඔහු 2013 අප්‍රේල් 23 වෙනිදා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියෝජනය කරමින් නොදැවී ලකුණු 175ක දෙවන්ත ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.
ඊට 4 පාරවල් 13ක් සහ දැවැන්ත 6 පාරවල් 17ක් ද ඇතුළත් වුණා. මෙම වාර්තාව බිඳහැලීම නම් සුළුපටු කාර්යයක් නම් නොවේ. ඔබ සිතන ආකාරයට මෙම වාර්තාව කවුරුන් විසින් බිඳහැලයිද? අදගෙන අප මේ වීඩියෝ එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ නැවත වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී සුබම සුබ දවසක් වේවා.